සමහර කොල්ලෝ ඉන්න ඉස්සර කරන් ගිහිල්ලා හැරිලා බලනවා මේ මං ගියා ඔයා උස්ස ගන්න හදන්නේ අපි කියන වෙලාව අපිත් ඊට පස්සේ යන්න පටන් ගන්නවා. ළමයි ඉන්න ඕනේ ළමයි විදිහට. ලොකු වුණාම ඒ විදිහට. ළමා කාලේ ළමයි දුවලා පයින්න ඕන, සෙල්ලම් කරන්න ඕන, මඩ නාන්න ඕන, ඔක්කොම කරන්න ඕන. ළමා කාලේ පොඩි එකා ඔහේ පුටුවක් කොටලා හැම වෙලාවම වාඩිලා ඉන්නවනම් ඒක හරියන්නේ නැහැ. සමහර අම්මලා කියනවනේ දුස්සෝ මාර දාංගලේ මේ ළමයි. මොකද ළමයිනේ. ඔයා මතක් කරන්නකෝ ඔයාගේ පොඩි කාලේ. ළමයි විදිහට ඉන්න ඕනේ. ගෙදර ඉන්නකොට ඌ බයිසිකල් පොඩි උන් ඉන්නවා. අවුෙත් බයිසිකල් පදිනවා. පොඩි කාලේ. උඹලා පැද්දේ නැද්ද? බයිසිකල් පදින්න මුලින්ම පුරුදු වෙච්ච දවස මතක් කරන්න. පණ දාගෙන පැද්දේ නැද්ද? අවුෙත් පැද්දේ නැද්ද? තුවාල වෙලා තියෙද්දිත් පැද්දේ නැද්ද? හැබැයි දැන් අවුගේ බයිසිකල් පදින්න කිව්වොත් පදිනවද? අම්මා කියලා 12ට විතර පුතේ කඩේට ගිහින් අරන් එන්නකො තේ කොළ පැකට් එකක් කියලා. දවල් 12යි ගිනි පුටකේ. බෑ කියනෝනේ දැන්. ඇයි ඒ දැන් බයිසිකල් පදින්න ආසා? නෑ දැන් ඉස්කෝලේ 9 10 කොල්ලෙකුට කියනවා බයික් එකේ යන්න. ඌ යන්නේ නැද්ද? යනවා. ඇයි ඒ? උට දැන් බයික් එක තමයි ෆීල් වෙන්නේ. උට බයිසිකලේ ෆීල් වෙන්නේ නෑ. තව ටික දවසක් ගියාම අම්මා කියන පුතා බයික් එකේ ගිහිල්ලා බයික් එකත් එපා. තේරුණාද? ඒ කාලවල හැටි. ඒ කාලෙට එහෙම වෙන්න ඕනේ. තේරුණාද? දැන් මට බයිසිකලේ කිව්වත් ඒත් එපා. බයික් එක ඒත් එපා. කාර් එක ඒත් එපා බා. මං දැන් ආසම. මම වගේ වේගෙන් එලවන කෙනෙක් වාහනේ වේගෙන් එලවද්දි ඉස්සරහා ෂීට් එකේ පාඩු ඇලර්ට් එකක් දායියන්. මගේ දැන් රත ගායේ එක ලිමිට් එකක් ඉවරයි පුතා. කිලෝමීටර් ලක්ෂ ගාණක් මම වාහනේ එලවලා තියෙනවා. මගේ ලිමිට් එකේ රත ගායේ එක ලෙවල් එකක් ඉවරයි. දැන් ඊළඟට තියෙන අර SUV ටයිප් එකේ පාඩු එකක් අන්න ඒ වගේ ටයිප් එකෙන් ඒකත් අරගෙන ටික කාලයක් ගියම ඉවර වෙයි. දැන් ප්‍රීමියම් එක අරගත්තට පස්සේ මං හිතුවා මට මේක සෑහෙන දුරට මේ කියන්නේ සෑහෙන කාලයක් මේ ෆීලිං එක තියෙයි කියලා. නෑ ඒක අවුරුද්දක්වත් යන්න ගලින් මට ඒකත් එපා වුණා. බයික් එපා වුණා ඉවරයි. ඒ කාලේ ඊට පස්සේ මොකක් වෙන්න ඕනේ මිනිස්සු වාහන පදින්න. අවශ්‍යතාවය වෙන්නේ. අවශ්‍යතාවය කිය ගමනක් යන්නේ. අර විසේ නෑ. වාහනේට නැග්ග පාඩුවේ ගියා ආවා. කවුරුහරි අපේ ඉස්සර කරන් ගියා කියලා අපිට හිත රිදෙනවද? එතකොට නෑ. දැන් රිදෙනවා පොඩ්ඩක්. තව චුට්ටක් තියෙනවා. ඉස්සර කරන් ගියාට කමක් නෑ. හැරිලා බලන්න බෑ හැබැයි. සමහර කොල්ලෝ ඉන්න ඉස්සර කරන් ගිහිල්ලා හැරිලා බලනවා මේ මං ගියා ඔයා උස්ස ගන්න හදන්නේ අපි කියන වෙලාව අපිත් ඊට පස්සේ යන්න පටන් ගන්නවා. ඉස්සර කරන් කොච්චර ගියත් කමන්නේ රුම් ගාලා ඉස්සර කරන් ගියට කමන්නේ. හැරිලා බලලා ඒ මොකද කියලා අන්න එහෙම බලුත් අපිත් අවිස්සෙනවා. මතම ඔගේ තියෙන ක්‍රමය. හරිද? ඒකේ ළමයි විතර ඉන්න ඕනේ. ඒ ළමයි ගැම්ම ගන්න ප්‍රශ්නයක් නැහැ. වෙන විදියට ළමයි ආවොත්